ආයිබෝවන් අද අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්නේ ෂඩ්දශමී සංඛ්‍යා අෂ්ටමී සංඛ්‍යා බවට පරිවර්තනය කරන ආකාරය. මේ කිව්වේ 16 පාදයෙන් තියෙන සංඛ්‍යාවක් 8 පාදයට හරවන්නයි අපි යන්නේ. මම උදාහරණ විදිහට අරගෙන තියෙනවා 6BE 16 පාදයෙන් අෂ්ටමී සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න. මෙතනදී 16න් 8ට යනවා. එහෙම නැත්නම් මම කලින් වීඩියෝ එකේ තියෙනවා 8න් 16 පාදයට යනවා. ඔය කොහොම කළත් අපි අතරමැදි අවස්ථාවක් විදිහට ද්විමේ සංඛ්‍යාවක් කරන්න ඕනේ. එහෙනම් මම නිල් පාටින් කොටු කරලා පෙන්නලා තියෙනවා. මෙතන 16න් දෙකේ පාදයට ගිහිල්ලා එතනින් තමයි 8 පාදයට යන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම ෂඩ්දශමී සංඛ්‍යාව ද්විමය කරලා ඉන්නවා. මම ඒක මෙතන පල්ලෙහා වගුවේ පැහැදිලි කරලා තියෙනවා. 6BE කියන එක වගුවේ ඉහළින් දාලා තියෙනවා. B සහ E කියන අකුරු ඉලක්කම් බවට පරිවර්තනය කරලා B කියන්නේ 11යි E කියන්නේ 14යි. දැන් අපි මේවා වෙන වෙනම ද්විමය වලින් ලියන්න ඕනේ. දැන් මේ E කියන සංඛ්‍යාව වෙනම E එහෙම නැත්නම් 14 වෙනම ද්විමය කරලා. කොහොමද මම මේ බල දාන්න නැතුව ඒවයේ අපි ගයින සංඛ්‍යාව වටිනාකම දාලා තියෙන. කියන්නේ දෙකේ බිඳුව ස්ථානේ, දෙකේ එක ස්ථානේ, දෙකේ දෙක ස්ථානේ, දෙකේ තුන ස්ථානේ කියලා දැම්මේ නැහැ. එකේව, දෙකේව, හතරේව, අටේව කියලා මම මෙතන එකපාර පුරව ගත්තා. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බලලා තියෙනවා නම් පැහැදිලිව ඉදිරියට අරන් ඇවිල්ලා තියෙනවා කොහොමද මේ බල දැම්මේ, කොහොමද අපි වටිනාකම් ගන්න කියලා. එකේ ඒවා, දෙකේ ඒවා, හතරේ ඒවා, අටේ ඒවා, 14ට මුලින්ම අටේ ඒවා එකක් යනවා. 8ක් ගියන් පස්සේ 9 10 11 12 13 14 6ක් ඉතුරුයි. 6ක් ගත්තාම 6 ඇතුලේ 4 එකක් තියෙනවා. ඒ 4 දැම්මයින් පස්සේ අපි ගාව ඉතුරු කීයද? තව 2යි. දෙකේ එකට එකක් දැම්මහම අපි ගාව ඉතුරු නෑ. එහෙනම් එකේ ඒවා බිඳුවයි. ওই විදිහට මෙහෙම ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 14 15ට බෙදාගෙන ගිහිල්ලා උත්තරේ ගන්නත් පුළුවන්. ওই විදිහට 11 ද්විමය කළාම 1.1 6 ද්විමය කළාම 0.1 දැන් මේක බිඳුව ඉස්සරහට දැම්මේ ඇයි? පිටු 4 වෙන් තමයි ලියවෙන්න ඕනේ නේද? ෂඩ්දශමී සංඛ්‍යාවක් ද්විමය කරද්දී හැම වෙලෙම පිටු 4කින් ලියවෙන්න ඕනේ. එතකොට ෂඩ්දශමයේ 1 ද්විමය කරනවා නම් 0.1 කියලා ලියවෙන්න ඕනේ. පිටු 4ක් යනවා. පැහැදිලි නේද? හරි. දැන් අපි එහෙනම් ෂඩ්දශමී සංඛ්‍යාව ද්විමය කරලා තියෙනවා. මම ඒක තමයි මේ ඉහළින් උත්තර ලියලා තියෙන්නේ BE කියන එක ද්විමය කළාම 1.1 එකේව 5යි බිඳුව ද්විමය කියලා ආවා. දැන් මේ ද්විමය සංඛ්‍යාව අපි අය හරවන්න ඕනේ අෂ්ටමය වලට. මම මොකද්ද මේ පහලින් කළු පාට ලියලා තියෙන්නේ? අපිට ආපු උත්තරේ. අපි ද්විමය අෂ්ටමය කරන හොඳටම දන්නවා. කොහොමද? දකුණු පැත්තේ ඉඳන් තුනේ ගොඩවල් කඩාගෙන එන්න ඕනේ. එහෙනම් ඔන්න මං 1 බිඳුව ඉරක්, එකේව 3 ඉරක්, බිඳුව 1 බිඳුව ඉරක්, 1 ඉතුරු වෙනවා. බිටු 3ක් හැදිලා නැහැ. ඒ නිසා මං සුදුවට ඉදිරියෙන් බිඳුවක් දාගෙන තියෙනවා බිටු 3 ගොඩක් හදාගන්න. එහෙනම් දැන් අපි සාමාන්‍ය විදිහට ද්විමය අෂ්ටමය කරනවා. එහෙනම් ද්විමය දශමය කළත් ඔය විදිහටමයි. ඔන්න මේ ගොඩවල් ටික වෙන වෙනම අපි අෂ්ටමය වලට පරිවර්තනය කරනවා. එකේව නැහැ. දෙක තියෙනවා, හතර දෙනවා. 2යි 4යි 6යි. එකේව 3ක් කියන්නේ 7යි. එකේව නැහැ මෙතන. එකේව නැහැ. දෙකේව තියෙනවා, හතරේව නැහැ. එහෙනම් 2යි. මෙතන 1 තියෙනවා, 2 තියෙනවා, 4 නැහැ. 2යි 1යි 3යි. එහෙනම් මේ ටික අපි එකතු කරන්නේ මතකයිනේ පහළට ඉරියන්න ගන්නේ. මේව එකතු නොවන නිසා නැත්නම් මතකලා මේ ටික ඔක්කොම එකතු කරනවා. කරන්න එපා එහෙම. එහෙනම් 3 2 7 6 කියන උත්තරෙන් අපි නතර වෙනවා. එහෙනම් ද්විමය සංඛ්‍යාව අෂ්ටමය වුණාම 3 2 7 6 අෂ්ටමය. එහෙනම් අපි දැන් මේක කරලා ඉවරයි. 16 පාදයෙන් තියෙන 6BE ඒක අෂ්ටමය වුණාම 3 2 7 6 8 පාදේ. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ආයෙත්